අයිබෝවන් මේ ගාන්ධි අද මම මේ රිටයර්මන්ට් ඉන් ශ්‍රී ලංකා ගැන ඔයගලන්ට පොඩ්ඩක් පොඩි අයිඩියා එකක් දෙන්න යන්නේ. ඒ රිටයර්මන්ට් ඉන් ශ්‍රී ලංකා වෙනකොට අපි සාමාන්‍යයෙන් අපි රිටයර් වුණාම මෙහෙ මොකද්ද අපිට ලැබෙන්නේ කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. ඒක ඕල්ඩ් ඒජ් සිකියුරිටි කියලා එකක් දෙනවා. ඒ වගේම ඊළඟ එක CPP ඊට පස්සේ සප්ලිමන්ට් ඉන්කම් කියලා. right? so then මේ තුනම තමයි ෆයිනලි අපිට එන්නේ. ඒකත් අමතර වෙනවා නම් අපිට RRSP අපේ සේවිං එකේ තියෙන ටිකක් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රයිවට් පෙන්ෂන් ප්ලෑන් එකක් කම්පැනි එකකින් ඔයාලට පෙන්ෂන් ප්ලෑන් එකක් තිබුණා ඒකක් තියෙනවා. හරි දැන් මට දැන් මේ මාතෘකාව කතා කරන්න හිතුනේ ඇවිල්ලා ජෝසප් අංකල් කුරුණාගල යාළුවෙක් ඉන්නවා. දැන් එයා මට මේ නිතරම ප්‍රශ්න අහනවා මේ ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් ගැන ටිකක් අහනවා මාත් ඇඩ්වයිස් කරනවා. දැන් මේ කාලෙදී දැන් ලංකාවේ තියෙන සිටුේෂන් එක බලලා එයාට ටිකක් හිතනවා දැන් මේ එයාට ඇතච්චර ඉකොනොමිකලි වෙරි ස්ට්‍රෝං නෑ ඒත් එයාට මොනවා හරි කරන්න ඕන මගේ රිටයර්මන්ට් එක ලංකාවේ කරා නම් මොකද වෙන්නේ ඒකෙන් මොකද ප්‍රයෝජනේ ලංකාවට මොකද වාසිය අපිට මොකද වාසිය කියලා එයා දැන් අහනවා හරි මම ඒක ඒ ටික මම එයාට කියන්නකම ඔයගලන්ටත් කියනකොට ටිකක් මොනවා හරි කාට හරි එකෙන් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා ඒක පොඩි ප්‍රයෝජනයක් හරි තිබ්බනම් මේක මේ සබ්ස්ක්‍රයිබ් කරන්න මොකද මම මේ ලාස්ට් වීඩියෝ දාලා 4-5 දිනක් එකතු වෙන එක මට හරි සන්තෝෂයි. බොහොම ස්තුතියි. ඕකේ. දැන් අපි යන් මේ අයිඩියා එකට. ඊට කලින් මම තව එකක් කියන්න ඕනේ. ලංකාව ගැන දැන් බලනකොට මටම සර්ප්‍රයිසිං ඒ කියන්නේ කොච්චර මිනිස්සු අතර නොවෙනස් වීම මට සිංහල දන්න. ඒ කියන්නේ කොච්චර ඒ කියන්නේ මාතර කට්ටිය ගිහිල්ලා බදුල හෙල්ප් කරනවා ගාල්ල කට්ටිය ගිහිල්ලා තව තැනක හෙල්ප් කරනවා ඒගොල්ලන් දකපු නැති තැන දැන් ඒ කියන්නේ මේ ඒවා සර්ප්‍රයිසින්ග්ලි අර කියන්නේ රිලිජන් බවුන්ඩරි එකක් නෑ මේ නැත්තම් ඉඩ කියන බවුන්ඩරි එකක් නෑ නැත්තම් ආගම කියන මේක ආගම ජාතිය ඔක්කොම කවුරුත් ඒ ඕක ගැන කතා කරන්නේවත් නෑ කතා කරන්න කැමතිත් නැති තරමට අපි උසස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි මේ එක ජාති වෙනස් විදිහට බලන්න එක. දැන් ඒක බලන්න නැති තරමට මේ යං පරම්පරාව මාරු වෙන එක ඇවිල්ලා ඇත්තට අපි හරි සන්තෝෂ වෙන්න ඕන දෙයක් තමයි. ඕකේ දැන් ජෝසප් අයියා එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා 28 and 30. දැන් එයා ඇවිල්ලා ඒගොල්ලන් සාමාන්‍ය මෙතන සෙටල් බැඳලා ඉන්නවා. so almost එයාට අතට නිතරම ඉන්න ඕන උවමනාවකුත් නැහැ. සෝ එයා දැන් තින්ක් කරනවා දැන් ලංකාවට ගියොත් ඒකද මොකද වෙන්නේ කියලා. හරි අපි බලමු ඉස්සෙල්ලාම අපි රිටයර් වුණොත් අපිට හම්බෙන්නේ OAS එකයි. OAS කියන්නේ Old Age Security. ඒ වගේම Canada Pension Plan. ඕගොල්ලන් දිගටම 100% 39 years ඒ කියන්නේ completely වැඩ කරලා තිබ්බනම් ඒ කියන්නේ highest taxable earning එක කරලා තිබ්බනම් taxable earning කියන්නේ highest pensionable earning කියන්නේ ඒ කියන්නේ දැනට 68000 ඒ වගේ හොඳ reasonable salary එකක් තිබ්බනම් ඔයගලන්ට හම්බෙන්නේ 1433 තමයි maximum pension එක හම්බෙන්නේ අද retire වෙනවා. අද ඔයාලට 65 නම් right මේ අද කියන්නේ දැන් හෙට අනිද්දා ඊළඟ අවුරුදු 3ක් වෙනකොට මේ 1433 1510 එකට වෙන්න පුළුවන්. අපි අද ගැන විතරයි දැනට කතා කරන්නේ. මේක ඉන්ෆ්ලේෂන් එකත් එක්ක මේක මාරු වෙනවා right අපි ඊළඟට බලමු ඕල්ඩ් ඒජ් සිකියුරිටි කියලා තව එකක් දෙනවා. ඒ කියන්නේ ඔයා අවුරුදු 40ක් මේ රටේ ජීවත් වුණා නම් ඔයාට ලැබෙන සල්ලි තමයි ඕක. හරි දැන් ඒ කියන්නේ අවුරුදු 40ක් ඔයා රිෆියුජි වෙන්න පුළුවන්, ඔයා PR වෙන්න පුළුවන්, ඔයා සිටිසන් වෙන්න පුළුවන්. මොනාරි වුණත් කමක් නැහැ. රයිට්? මේ හිටියනම් මේ ඕල්ඩ් ඒජ් සිකියුරිටි හම්බ වෙනවා. මේ ඕල්ඩ් ඒජ් සිකියුරිටි හම්බ වෙනකොට ඒක ඇවිල්ලා 65 to 74 වෙනකොට ඇවිල්ලා 740 ඒම වැඩි වෙගෙන ගිහිල්ලා 814 වෙනවා 75 years වුණාට පස්සේ. හරි? දැන් මේක තමයි බේසික් දෙයක්. අනිත් එක ඕල්ඩ් ඒජ් සිකියුරිටි ගන්නවා නම් අඩුම ගානේ 10 years මේ රටේ ජීවත් වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ වයස 60 පාට පස්සේ තමයි මේක දෙන්නේ. ඒ වුණාට 10 years වෙන්න ඕන. ඒ වුණාට CPP කියලා බලුවොත් ඒක 60 ඉඳන් 70 වෙනකම් ඕන වෙලාවට ඔයාලට ගන්න පුළුවන්. right? ඒක ඩිලේ කරන්න පුළුවන්. කලින් ගන්නත් පුළුවන්. ඒ අනුව කැල්කියුලේෂන් එකක් ඔයා දැන් මේකේ මම දාලා දන්න සිංහලෙන් තව එකක් තියෙනවා CPP කියන particularly කොච්චර කොහොමද වැඩි වෙන්නේ කියලා එකක් බලා ගන්න පුළුවන්. right? හරි දැන් අපි බලමු දැන් ඇත්තටම දැන් ඇයට තියෙන සිටුේෂන් එක. අත්‍තරම මෙයාගේ සිටුේෂන් එක අපි ඩිස්කස් කරලා බලමු. හරි මෙයා ආවේ 2003 ආවා. දැන් 2025 මේ අවුරුද්ද තමයි 65 වෙන්න යන්නේ. දැන් රිටයර්මන්ට් එක ගන්නවද නැද්ද කියන ඩිස්කෂන් තමයි දැන් යන්නේ මාත් එක්ක. හරි. දැන් එයා 18 years ඉන්න හින්දා අනිත් එක එයා දැන් යන්නත් හදනවා. දැන් එයාට යන්න ඕන කියලා කියනවා. ඒකින්ද ඒ ඔක්කොම ෆැක්ටරයිස් කරලා මම මේ ඩිස්කස් කරමු. right?
හරි. දැන් OS එක දැන් ඉස්සෙල්ලා බලමු. එයාගේ CPP එක ඇවිල්ලා. දැන් එයා ඇවිල්ලා සාමාන්‍යයෙන් ඇවිල්ලා 20 years වගේ තමයි. ඒකෙන්ද එයාට ඇත්තටම තියෙන්නේ approximately 50% තමයි එයාගේ maximum CPP එක තියෙන්නේ. right? ඊට පස්සේ මම calculate කරලා බලුවා සාමාන්‍යයෙන් 48 වගේ එනවා. right? so anyway එයා reasonably හොඳට තමයි වැඩ කරේ මේ දවස් ටික. ඒ කියන්නේ minimum income එක නැතුව reasonably okay range එකේ හිටපු ඉඳලා එයාට almost 50% වගේ එයාට එනවා. right? ඒම් බලනකොට එයා 2025 එයා රිටයර් වුණා නම් එයාට හම්බෙන්නේ 717. ඒ කියන්නේ 50% of the 1400 ගාණක්නේ මැක්සිමම් මම කිව්වේ ඒකේ භාගය වගේ හම්බ වෙනවා. right? මීට වඩා පොඩ්ඩක් අඩුයි. මම මේ කැල්කියුලේෂන් ලේසියට මම දැම්මා. හරි? ඊට පස්සේ බලනකොට මේ 18 years එයා ඉන්න හින්දා දැන් 18 years එක එයාට හම්බෙන්නේ ඇවිල්ලා කොහොමද මේක calculate කරන්නේ 18 years divided by 40 times 740 තමයි maximum හම්බෙන්නේ. ඊළඟට එයා හිටපු එක 18 years ඉඳලා සාමාන්‍යයෙන් $333 හම්බ වෙනවා. so දැන් එයා retire වුණා නම් right ඒ කියන්නේ next few months එකේ එයා retire වුණා නම් retire වෙලා දැන් කියන්නේ මේ දෙකම claim කරන්න පටන් ගත්තා නම් එයාට මේ $1050 මේ දෙකම හම්බ වෙනවා. ඊළඟට මේ දෙකම 1050 හම්බුණාට අපිට ඒක ඇවිල්ලා ඒකෙන් ජීවත් වෙන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. මේ රටේ $1050 අරගෙන ජීවත් වෙන්න බෑ. ඒකෙන්ද ඒක මිනිමම් කියන්නේ රේන්ජ් එකක් කරගෙන what is the minimum standard කියලා බලලා දැන් ඒකට 6 month ඒ කියන්නේ sorry ඒකට මේ OA සම්බිනා නම් විතරම ඒගලන්ට supplementary income එකක් දෙනවා. supplement income එක. right? ඒ income එක ඇවිල්ලා almost 1700 ගානට මැච් කරනවා 1700 750 දරන්න මට exactly I don't know හරි ඒ ගානකට මැච් කරනවා දැන් කියන්නේ දැන් ලංකාවේ දැන් මේ රටේ හිටියන එයාට 1700 අතට හම් වෙනවා next 3 months එකට පස්සේ right දැන් එයා වැඩ නතර කරනවා එයා වැඩ කරා නම් සමහරට මේ supplementary එක හම් වෙන්නේ නැහැ right ඒක different story දැන් ඒක පැත්තකට දාමු දැන් එයා retire වෙනවා මොකුත් හම්බ කරන්න කියලා හිතාගත්තා මේ කතාව තියෙන්නේ right ඊට පස්සේ ඒ වගේම දැන් ඇවිල්ලා ඒකම තමයි ලංකාවට එයා දැන් ගියා කියමු. දැන් ගිහිල්ලා එයා සෙටල් වුණා නම් එයාට හම්බෙන්නේ මේකේ 75% එක තමයි හම්බෙන්නේ. මොකද 25000 withholding tax එකක් දාලා ඒක final taxation කියලා තමයි government එකෙන් if you ඒ කියන්නේ completely මේ රටෙන් ගියා නම් completely කියන්නේ non resident status එකට ආ ගියා නම් right ඒ කියන්නේ ආපහු එන්නේ නැහැ කියලා කිව්වනම් ඒගොල්ලන් 6 month එකට continue කරලා එහෙම නතර කරනවා ඒගොල්ලන්ගේ additional benefit ටික. මොකද 6 month එකල ඔයගොල්ලන්ට decide කරන්න පුළුවන් ආපහු එන්නත් පුළුවන් නේ මිනිස්සු හිත මාරු වෙන්න පුළුවන් නේ. so they continue it right. ඒ වගේම එන 75% තමයි හම්බ වෙන්නේ. ඒක තමයි first another thing that you have to understand. එන ඒ 75% කියන්නේ every month එයාට $537 හම්බ වෙනවා. ඒක including inflation එක්ක ඒක වැඩි වීගෙන යනවා. දැන් next year ඊළඟ year inflation එක වැඩි වෙනවා නම් ඒ ගාණ හම්බ වෙනවා. right? මේ tax එක already ගෙවලා තියෙන හින්දා ඔයා tax කරන්න ඕන මේ කැනඩාවේ. ඒ වුණාට කරන්න එක හොඳයි. ඒක පස්සේ මම කියන්නම් ඇයි කියලා. right? ඊට පස්සේ තව එකක් තමයි මිනිසුන්ට තියෙන very confusion state එක මේ 6 month හිටියේ නැත්තම් මට මේ ටික මොකුත් හම්බ වෙන්නේ නැහැ නේ කියලා කියනවා. right? එහෙම නෙවෙයි. 6 month ඔයා මේ කියන්නේ residency qualification එකට සාමාන්‍ය 183 days minimum ඉන්න ඕනේ මේ රටේ. right? ඒක තමයි Canadian resident කියන්නේ minimum එක. ඒකත් එක්කම සමහරට අරේ වැඩ කරා නම් සමහරට there is තව මේකක් තියෙනවා Canadian resident consider කරනවා ඒගොල්ලන්. මොකද ඔයා ජොබ් එකට අරගෙන ගිහලා තියෙන්න පුළුවන්. එහෙම නම් still you are a Canadian resident status එක එහෙම දෙනවා. ඒගොල්ලන් ඒක maintain කරනවා අනිත් benefit වලට. right? ඒක different thing. ඒ වුණාට ඒක මිනිස්සු වැඩිය කතා කරන්නේ ඇයි මේ 6 month කතාව කියන්නේ? දැන් 6 month එකට ගියාම දැන් එයාපෝට් එකෙන් ගියා කියමුකෝ 6 month ගියේ නැත්නම් ඉමිග්‍රේෂන් එකේ 6 month වෙනකොට මේ પાස්පෝර්ට් එක ආපහු මේ පැත්තට ආවේ නැහැ කියලා දන්නවා. ඊට පස්සේ එබේම all social benefits ඔක්කොම ඒගොල්ලන් කපනවා. ඒ වුණාට ඒක කපුවට ඒගොල්ලන් OAS එකයි මේකයි කපන්නේ. මොකද මේ CPP එකයි කපන්න බෑ. මොකද ඒක definitely ගෙවන්න ඕන benefit එකක්. right? ඒකෙන්ද ඒක කපන්න. දැන් මේ supplementary income එක කපනවා. right? එයාට ලංකාවට 20 years වත් හිටියේ නැත්තම් හම්බ වෙන්නේ නැහැ. ඒකෙන්ද එයාට දැන් මම ඇඩ්වයිස් එකක් කියනවා. ඔයා මේ 18 years එකේ දැන් අද ගියා නම් ඔයා මේක ලූස් කරනවා. මේ $333 එක ලූස් කරනවා. ඔයාට හම්බෙන්නේ නැහැ. right? ඒක ඔයාට හම්බෙන්නේ only $717 විතරයි තියෙන්නේ. ඒකේ 75% එක විතරයි හම්බෙන්නේ. දැන් ඇවිල්ලා දැන් ඒ රටේ එයාට මේකත් එක්ක ගන්න ඕනේ නම් මෙයා 20 years මේ රටේ ඉන්න ඕනේ. ඒකෙන්ද එයා ඩිලේ කරන්න එක first important thing එයාට හම්බෙන්න important ඩිසිෂන් එක එයා කරන්න ඕන වෙලා තව අවුරුදු දෙකක් හිටියා නම් එයාට හොඳයි. එයා අවුරුදු දෙකක් ඉන්න එක කියන්නේ එයාට ඕන 6 month ගිහිල්ලා
5 months ඉඳලා 7 month මේ ඉඳලා ආපහු 5 months ගිහිල්ලා ආපහු 7 month එක ගන්න පුළුවන්. දැන් කියන්නේ අද ගියා නම් දැන් මේ දවස් ටික සීතල කාලේ ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. ඇවිල්ලා ආපහු යන්න පුළුවන්. එහෙම යනකොට දැන් මේ ඔයා මේ ගන්න ගාන මාරු වෙන්නේ. එහෙම කරා නම් එකක්. ඒ කියන්නේ රෙසිඩෙන්සි ස්ටේටස් එක ඔයා අහිමි කරගත්තේ නැහැ. right? හරි දැන් අපි හිතමු දැන් එයා 2 years ඒ වගේම හිටියා. ගිහිල්ලා ඒ ගිහිල්ලා සෙටල් වුණා. ලංකාවේ ගිහිල්ලා ආපහු ඊට පස්සේ එන්නේ නැහැ. ඉඳලා ඉట్లా තමයි එන්නේ කියලා. ඒ කියන්නේ 6 month එකට ඉන්නේ නැහැ කියන්නේ සිටුේෂන් එකට එයා ගියා. ඒව කම්ප්ලීට්ලි රිටයර්මන්ට් එක අරෙට්ට ගියා නම් එයාට $379 එතන වැඩි වෙනවා. right? දැන් අපි බලමු දැන් මෙයාට මේක හම්බ වෙනවා. දැන් ඒ වගේම දැන් මේ CPP එකත් එයා නිකන් හරි ඩිලේ කරා නම් ඒ කියන්නේ without මේ considering ඒ කියන්නේ inflation එක consider කරන්නේ නැතුව බලුවා නම් මේක 830 වෙනවා. මොකද every year ඔයා CPP delay කරා නම් 8.4% වැඩි වෙනවා. දැන් මේකට 16.8% එක මේ normal price එකට වඩා වැඩිය හම්බ වෙනවා. ඒකත් එක්ක plus inflation උත් එනවා. දැන් inflation එක 2.5% නම් ඒ every year වැඩි වෙන ගානේ ඒ ගානේ ඒකේ වැඩි වෙලා හම්බ වෙනවා යාට. right? දැන් කියමු දැන් මෙයා මේ ගාන හම්බුණා කියලා. මේක හම්බුනාම දැන් මේ දෙකම එකතු කරාම 1209 මේ අවුරුදු දෙකක් එයා මෙතනින් අරට මෙට ගිහිල්ලා ආවනම් ඔය සීන් එක හම්බ වෙනවා. මේකත් කොච්චර කාලෙද මේක ලයිෆ් ටයිම් ලැබෙන එකක්. මේ 2 years ගැන පොඩි යට හිතුවට ඊට පස්සේ මේ $200 එක every year හම්බ වෙනවා additional income එකක්. right? ඒකින්ද ඒක consider කරලා බලන්න ඕන. ඊට පස්සේ අපි බලමු දැන් මෙයා නිකන් හරිය දැන් 2 years එකකට පස්සේ මේම රිටයර් වෙලා හිටියා නම් මෙයාට හම්බ වෙන්නේ 1700 again. මොකද මේ අර බේස්මන්ට් බේස් amount එක බලලා ඒ බේස්මන්ට් amount එක අතර ගාණක් දෙනවා. මේක සමහරට දැන් මේක අපි සමහර මිනිස්සු ආගේ කරනවා දැන් මේ වැඩ කරන්න නැතුව හිටියොත් මේක හම්බ වෙනවා වැඩ කරොත් හම්බ වෙනවානේ කියලා සෑඩ් වෙනවා. එහෙම වෙන්න එපා. මොකද අපි මේ CPP එම හදලා ඒ ඇඩිෂනල් ඉන්කම් එම කරගෙන හිටියොත් අපි හොඳට ජීවත් වෙනවා. දැන් කියන්නේ ඒ කියන්නේ හොඳට ජීවත් වෙන්න try කරනවා. ඒකෙන්ද සිටුේෂන් එක අනුව සමහර මිනිස්සුන්ට වැඩ කරන්න බැරි වෙනවා වැඩ කරන්න පුළුවන් වෙනවා එයාට වැඩ කරන්න නැති අයට හම්බ වෙනවා කියලා කවුරුත් එහෙම හිතාගෙන ඉන්න එපා ඒක හරි හොඳ දෙයක්ුත් නෙමෙයි ඒ කියන්නේ ඒගොල්ලන් සිටුේෂන් එක ඇටියට ඒගොල්ලන් ගෙවනවා right මම හිතන්නේ දැන් ඕකද OS ගැනයි මේවා ගැනයි කොහොමද රිටයර් වෙනකොට කොච්චරක් හම්බ වෙනවා කියන ජෙනරල් අයිඩියා එක ඔයගලන්ට ලැබිලා ඇති දැන් තව හොඳ දේ තමයි සාමාන්‍යයෙන් දැන් අපි දැන් මේ සල්ලි ලංකාවට යවලා ඒ නැත්නම් රිටයර්මන්ට් වෙනකොට මොකද හොඳ දේ තමයි හුඟක්ම ලොකුම හොඳ දේ තමයි දැන් අරේ රිටයර් වුණාම දැන් මේ ඉන්කම් ටික අරේට යවනවා right දැන් කියමුකෝ දැන් එයාට දැන් ජෝසප් අංකල්ට මම හිතන විදිහට $900 $1200 එනවා $1200 ගාන බලවන ඉයර් එකට 25000 විතර එනවා 24000 එනවා 25000 වෙනකන් ඇවිල්ලා එක්කෙනෙක් ටැක්ස් කරා නම් ඒ කියන්නේ ටැක්ස් එක ටැක්ස් ෆයිල් කරා නම් මේ ඇවිල්ලා දැන් ඔයාලට එලෙක්ට් කරන්න පුළුවන් මම ආපහු මම ටැක්ස් එක ෆයිල් කරනවා කියලා මේ even though you are not non resident of Canada නැති වුණාට foreign income Canadian income වලට තියෙනවානේ ඒකින්ද ඔයාලට ටැක්ස් කරන්න අයිතිය තියෙනවා ඔයාලට ඒකින්ද ඔයා මොකද කරන්න පුළුවන් ඕකේ මම ආපහු ටැක්ස් කරන්න යනවා කියලා ඩිසෙම්බර් එකට පස්සේ ඔයාලට සම් නම්බර් එකක් තියෙනවා ඒ ෆයිල් කරන්න ඕන ඒක accountant එක කරන එක කරා it's matter of a 1 minute job right ඒක කරා නම් ඒක ටැක්ස් කරනකොට ඒ 25% ඔයා ගෙවලා තියෙන කට් කරපු ටික කොහොම දෙනවා ඔයාට මොකද සාමාන්‍යයෙන් 65 years එකට වැඩි අයට ඒ කියන්නේ personal amount එක තියෙනවා 16000 වගේ ඊට පස්සේ මොකද තියෙන්නේ ඊට පස්සේ age amount තියෙනවා age amount 9000 වගේ තියෙනවා the all together almost 25000 වෙනකම් ඔයගොල්ලන් income එක කාන එකට කිසිම tax එකක් නැහැ right only දැන් CPP ඔයා ගෙවනවා නම් විතරයි CPP තියෙන්නේ දැන් CPP ගන්න ඉඳ ඒක ගන්න ඕනෙත් නැහැ 65 කට පස්සේ ඒකත් නැහැ ඒකින්ද මේ ඔයා ආපහු මේ රීටැක්ස් කරනවා නම් ඔය 25000 හම්බ වෙනවා දැන් මේකම ඉන්දියාවේ දැන් ට්‍රිටි තියෙන ඉඳ එකම ලාභය වෙලා ඒගොල්ලන්ට 10% තමයි කපන්නේ ඒ 10% කපන ඉඳ ඒගොල්ලෝ ලූස් කරන ඒ 10% එක ඒගොල්ලන් බයි බයි කියන්නත් පුළුවන් ඒත් ඒගොල්ලන්ටත් ඒක ෆයිල් කරා කියලා පාඩුනා ඒගොල්ලන්ටත් ඒක හම්බ වෙනවා in case if they don't make lot of money in India හරි දැන් අපි ලංකාව හැටියට දැන් අපි ලංකාවේ 90% අපි ඒ කියන්නේ ඩික්ලෙයාර් කරන්න ඕනේ 90% income මේ කැනඩා එකෙන් තමයි එනවා ඒක ඩික්ලෙයාර් කරා නම් so your taxation is okay right අපි රිටයර් කරනකොට වැඩි ඉන්කම් එකක් නැහැනේ so ඊළඟ හොඳ දේ තමයි දැන් අපි අරේට සල්ලි යවනකොට දැන් CPP bank to bank ඒගොල්ලන් ට්‍රාන්ස්ෆර් කරනවානේ මේ ගවර්න්මන්ට් එකෙන් ඉතින් ඒ ට්‍රාන්ස්ෆර් එක යනකොට ඒක කම්ප්ලීට්ලි ඩොලර් එකේට අරේට යනවා යන ඉන්න දැන් ගවර්න්මන්ට් එකටත් ඒක purchasing power එක වැඩි වෙනවා මොකද foreign exchange එක
ඒක හෝල්ඩ් වෙනවා රයිට්. ඒ කියන්නේ අපි $1000 යවනවා. ඒ $1000 එකට ශ්‍රී ලංකා has the opportunity to purchase something from outside. නැත්නම් ඒකනේ ඩොලර් ඕන කියන්නේ. ඒ වගේ අපි සල්ලි දැන් යවනකොට දැන් උන්ඩියල් එකෙන් යවනකොට රුපියල් 5ක් හරි කීයක් හරි වැඩි හම්බ වෙනවා. රුපියල් 3ක් හරි 5ක් හරි රයිට්. ඒක අපි හිතන්නේ නැතුව අපි බැංක් ටු බැංක් ට්‍රාන්ස්ෆර් කරා නම් ඒකෙන් තව හොඳ දේ තමයි ඒක ලංකාවට ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අපේ රටට ඒක හොඳ නම් අපි කරන්න එක අර සාමාන්‍ය අපේ නෑදෑයට හරි කාට හරි යාළුවට හරි රුපියල් 2000 rupees වැඩි යන එක හොඳයිද? එහෙම නැත්නම් අපිට ඇඩිෂනල් බෙනිෆිට් එකක් රටට දෙනවද කියලා හිතුවනම් සමහරවිට අපි හිතන්න පුළුවන් නෑ අපි මේ දවස් ටිකේ කොහොම හරි මේක ගොඩ දාන්න හෙල්ප් කරන්න ඕන කියන එක තමයි කාගෙත් ප්‍රාර්ථනා, කාගෙත් ආසාව, කාගෙත් ඇත්තටම ඌමනාවක් වෙන්නත් ඕන කියලා මම මේ හිතනවා. බොහොම ස්තුතියි මේක අහගෙන හිටියට. කාට හරි මේ සම්බන්ධව දැනුමක් ඕන නම් මාව රීච් කරන්න. Thank you very much. මේක මුරුගයියා ගාන්ධිරාම. Okay.